Good morning කොහමද ඔයාලට? ඔන්න ඉතින් අදත් වීඩියෝ එකක් කරන් ආවා. මාරම ලස්සන ආසක් තියෙන්නේ. වෙනද වගේම මේ මාරම ලස්සනයි. මල් තියෙන ලස්සනට වෙලා මේ කැදිකට. ඉතින් මාරම ලස්සනක් තියෙන පාන්දරට. අද පොඩ්ඩක් සීතල වැඩි ජැකට් එකකුත් දාගත්තා මේ කොහමද පාර දෙපැත්ත මාරම ලස්සනයි පිටිපස්ස ඇල්ල බලන්න මේ මාරයි මොකද හිතන්නේ මේක දැක්කම මේක තමයි මේ ජුමේරා බීච් එක කියන්නේ ජුමේරා 2 මාරම ලස්සනයි මේ බලන්න වතුර දිහා මේ පාටයි The first trip 5 a.m. His bus told me don't come here. මේ බ්‍රිජ් එක උඩ කොච්චර ඇවිද්දත් එපා වෙන්නේ නැහැ. ඒ තරමට ලස්සනයි. මේ පාර කුරුල්ල පියාඹන උඩ මේ බ්‍රිජ් එක තමයි මේ අයිලන්ඩ් එකට යන්න පාර තියෙන්නේ. මෙතන තියෙන්නේ මේක අයිලන්ඩ් එකක්. මේක තමයි බ්‍රිජ් එක. දැන් මං ඉන්නේ හරියට බ්‍රිජ් එක උඩ. මාරම ලස්සනයි. හිතුණා ඉතින් ඔයාලට මේක පෙන්වන්න ඕනේ කියලා. ඒකයි මෙතනට ආවේ. බලන්න කොහොමද කියලා. අද මෙතන බෝට් වගේකුත් තියෙනවා. මාළු වලන්න ගියපුවා ෆිෂින් බෝට්. ඔයාලට පේනවද දැන්? මාරම අත්දැකීමක් මේක. මේක නිකන් ජොගින් පාත් එකක් වගේ. ඔයගොල්ලන්ට ජොගින් කරන්න පුළුවන්, ඇවිදින්න පුළුවන්. මේ ඔහොම ඉන්නකො පොඩ්ඩක් මේ පාර තියෙන්නේ මේක ජොගින් ට්‍රැක් එකක් වගේ හදලා තියෙන්නේ බ්‍රිජ් එකක් උඩ තියෙන්නේ මේක තමයි මේ අයිලන්ඩ් එකට යන පාර ජුමේරා බේ අයිලන්ඩ් මාරම ලස්සනයි මේකස් එහෙනම් අන්තිම පාටත් මේ වීඩියෝ එක බලා ගන්න. අන්තිම පාට කියන්නේ මේ වීඩියෝ එකේ. මම තව ඉස්සරහට හොඳ වීඩියෝ ගේන්න බලන්න. ඉරත් පායකින් එන්නේ අර පැත්තේ රතු පාරට පේනවනේ ඔයගොල්ලන්ට. මේ කට්ටිය ජොගින් කරනවා. මාර ලස්සනයි. මේ view එක කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ. මාරම ලස්සන view එකක් තියෙන්නේ. දවසින් දවසට වෙනස් වෙනවා. ආහසේ පාර දවසින් දවස වෙනස් වෙනවා.
තනිකර දිව්‍ය ලෝකයක් වගේ පේනවනේ. මාරම ලස්සනයි. දැන් වෙලාව කීයද? ආයේ 53. මාරම ලස්සනක් තියෙනවා. එහෙනම් guys ටිකක් කළ බලන් ඉන්න සන්සෙට් එක දිහා ඉර පායන විදිය ඩුබායි වලට කැමරාව විවට වැට්ටොත් ඉවරයි වතුරේ පීනන්න වෙන ගන්න පීනුවත් ගන්න බෑ වතුර පාර ගහගෙන යනවා හරි එහෙනම් බලන් ඉන්නකො ටිකක් කියලා මාර ලස්සනයි දෙපැත්තේ මල් මේ පැත්තේ මල් මේ පැත්තේ දන්නේ මේ පැත්තේ දන්නේ මේ පැත්තේ තියෙන්නේ මල් මාරම ලස්සනයි බොල්ගාරි ප්‍රෙසිඩන්ට් එක බලන්න පාර දිහා දිව්‍ය ලෝකෙට යන පාර වගේනේ මාරම ලස්සනයි මාර ලස්සන ගෙවල් තියෙන්නේ මේ අයිලන්ඩ් එකේ මාරම ලස්සන ගෙවල් මේ ගෙදර තනිකර තියෙන්නේ ගස් වලින් වට කරලා තනිකර කැලෑවක් වගේ මාරම ලස්සනයි මේ මෙතන කුරුල්ල වගේක් නානවා පේනවද කුරුල්ල වගේක් ස්විම් කරනවා නේ අන්න පියාඹන ඒක තමයි රවුන්ඩ් බෝඩ් එක බෝල්ගාරි එන්ට්‍රන්ස් එක එහෙනම් ගයිස් තවත් වීඩියෝ එකක් හම්බ වෙනකම් ඔයාලට බුදු සරණයි හැමෝටම ජය වේවා ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු ඊළඟ වීඩියෝ එක බලන්න නම් මගේ channel එක subscribe කරලා තියාගන්න එහෙනම් ආදරේ ඔයාලා හැමෝටම thank you bye